රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්ති කියනවා කුමක්ෙහිඳ ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලවුන්ගෙන් නැගිට වූ බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේය. ආමෙන්. හාලෙලූයා. අද දවසේ අපි ගැලවීමේ යාඥාව කරන්නට යනවා. ඔබ කවුරුණත්, ඔබගේ ආගම, ඔබගේ ජාතිය මොකක් වුණත් ඔබ මේ යාඥාව කළොත් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුලට, උන්වහන්සේගේ ගැලවීමේ අත්දැකීම තුලට ඔබ ඇතුල් වෙන්නට යනවා. හාලෙලූයා. උන්වහන්සේගේ වචනේ කියනවා ජීවන පොතේ නම ලියා නොතිබෙන සියලු දෙනාම නිරයට ඇතුල් වෙනවා කියලා. ඒ වගේම ජීවන පොතේ නම් ලියා තිබෙන සියලු දෙනා ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙනවා. හාලෙලූයා. මේ ගැලවීමේ යාඥාව තුලින් ඔබට පුළුවන් ඒ මිල කළ නොහැකි ඒ වරප්‍රසාදය, ඒ ආශිර්වාදය අද දවසේ ඔබගේ ජීවිතයට ලබා ගන්න. හාලෙලූයා. අපි යාඥාව කරමු. ඔබට පුළුවන් ඔබ ඉන්න ස්ථානයේ ඔබගේ දැස් වසාගෙන භක්තිවන්ත ලෙස මේ යාඥාව ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කරමින් මේ ගැලවීමේ අත්දැකීමට ඇතුල් වෙන්න අපි යාඥා කරමු. ස්වාමී වූ දෙවියන් වහන්සේ, ජේසුස් වහන්සේ මා නිසා මරුණ බවත් දෙවියන් වහන්සේ විසින් ජේසුස් වහන්සේව මලවුන්ගෙන් නැවත නැගිට වූ බවත් මගේ මුළු සිතින් විශ්වාස කරමි. මෙතෙන් පටන් මගේ ජීවිතය ජේසුස් වහන්සේට බාර කරමි. මගේ ජීවිතයේ ස්වාමියා ජේසුස් වහන්සේය. පියාණනි, ඔබට ස්තුතියි. මම නැවත ඉපදුණා. මට දුන්නු අලුත් ජීවිතය නිසා ඔබට ස්තුතියි. ජේසුස් වහන්සේගේ නාමයෙන් සුදාත්මෙනි මගේ ආත්මය තුලට මා ඔබව පිළිගන්නවා. මා තුලට වැඩි නිසා ස්තුතියි. ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමෙන්. හාලෙලූයා. අද දවසේ ඔබ මේ උතුම් වරප්‍රසාදය, ආශිර්වාදය ලබා ගත්තා. මම විශ්වාස කරනවා ඔබ මේ යාඥාව ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කළා. දැන් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. හාලෙලූයා. ශුද්ධ යෝහන් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තයේ කියන ඔබ දැන් දෙවියන් වහන්සේගේ දරුවෙක්. හාලෙලූයා. ඔබට මේ දරුකම ලැබුණා. මිල කළ නොහැකි ඒ උතුම් වූ අනර්ග වූ වස්තුව, ආශිර්වාදය, වරප්‍රසාදය අද ඔබගේ ජීවිතේ ඔබ ලබා ගත්තා. හාලෙලූයා. සමරන්න මේ ප්‍රීතිය, සමරන්න මේ සතුට ස්වර්ග රාජ්‍ය ප්‍රීති වෙනවා. හාලෙලූයා. මම ඔබට ආශිර්වාද කරනවා. ඔබ දැන් දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔබ සුද්ධ ලියවිල්ලට අනුව අද දවසේ ඔබ ගැලවීම ලැබුවා. හාලෙලූයා. ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමෙන්. මම පාස්ටර් හොන්ඩයස්. I bless you.